සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ ප්‍රෝසිනමා YouTube channel එකට 2026 අලුතෙන්ම රිලීස් වුණ science fiction movie එකක් තමයි අදත් අරන් ඇවිල්ලා තියෙන්නේ. මේ movie එකේ කතාව දිවෙන්නේ එක ප්‍රධාන චරිතයක් වටා. මේ සිදුවීම වෙන්නේ විශේෂ හමුදා පුහුණුවකට යන කට්ටියකට මුහුණ දෙන්න වෙන භයානක සිදුවීමක් එක්ක. නිකමට හිතන්න කිසිම ආයුධයක් නැතිව මේ විශ්වයේ භයානකම රොබෝවරුන්ට මුහුණ දෙන්න වුණොත් කොහොම තියෙයිද? රතු පාට එලියක් එක්ක එන ඒ මාරයා කවුරු වෙන්නේ නැද්ද? මේ අති විශේෂ කමාන්ඩෝස්ලට කොච්චර භයානක පුහුණුවක් ලැබෙනවද? අවසාන පැය 24 මරණයේ පාගමනේදී නැවත මේ කට්ටියට පණ පිටින් එන්න ලැබෙයිද? මෙන්න මේ ප්‍රශ්න ටිකත් හිතේ තියාගෙන අපේ ප්‍රෝසිනමා YouTube channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. එහෙනම් අපි යමු 2026 අලුතෙන්ම නිකුත් වුණ War Machine Legendary movie එකට. මේ කතාව පටන් ගන්නේ අතරලා දාපු පාරකින්. එක පාරටම ඇමරිකන් ආමි එකේ ටීම් එකක් ඒ පාරට කඩා වදිනවා. පස්සේ අපිට පේනවා මේ අය ඉන්නේ ඇෆ්ගනිස්තානයේ ගැටුම් පවතින කන්දහාර් කියලා ප්‍රදේශයක. දැන් මේ රත පෙළ sannivedanayak නැති කලාපයකට තමයි මුලින්ම ඇතුල් වෙන්නේ. ඒ හින්දා මෙහෙයුම අතරතුර සොල්දාදුවන් ආරක්ෂාවෙන් සහ විමසිල්ලෙන් ඉන්න ඕනේ. මෙතන ප්‍රධාන වගකීම තියෙන්නේ ඒකකේ නායකයා වෙච්ච මේ කතාවේ හීරෝට. අද උදේම හුට කරන්න තියෙන්නේ කවුරුත් නැති තැනක හිර වෙලා ඉන්න ස්පාටන්ස් කියලා හමුදා ටීම් එකක් බේරගන්න එක. එතනට ගියාට පස්සේ එයාට තවත් හමුදා නිලධාරියෙක් මුණ ගැහෙනවා. ඉතින් උණුසුම් පිළිගැනීමකින් පස්සේ තමයි තේරෙන්නේ මේ දෙන්නම එකම පවුලේ සහෝදරයෝ කියලා. මේ වෙලාවේ සහෝදරයෝ දෙන්නගේම අතේ සමාන ටැටූස් දෙකක් තියෙනවා කියලා අපිට පේනවා. දැන් ඉතින් කතාවේ හීරෝ කැඩුම් ට්‍රක් එක හදන්න තමයි යන්නේ. එයා තමන්ගේ මල්ලිට 8 වසරේ පොඩි විද්‍යා පාඩමකුත් මේ වෙලාවේ කියලා දෙනවා. මොකද හීරෝගේ මල්ලි ට්‍රක් එකට ස්ටොප් ලීක් දාලා තියෙන හින්දා රත්තුණු වාතය පිට වෙන්න විදියක් නැහනේ. හීරෝ කියන්නේ ශක්තිය මැවීමක් හෝ නැසීමක් කළ නොහැකි හින්දා ඒ තාප ශක්තිය පිට වෙන සිදුරු වහපු එක වැරැද්දක් කියලා. ඒ වෙලාවේ හීරෝගේ සහෝදරයාත් මේ කතාවට එකඟ වෙනවා. කොහොම නමුත් මේ කාලේ හීරෝගේ මල්ලිට නම් මේ හමුදා රාජකාරී එපා වෙලා තියෙන්නේ. එයාට ඕන වෙලා තියෙන්නේ ඇමරිකන් රේන්ජර් කෙනෙක් වෙන්න. ඇත්තටම කිව්වොත් මේ රේන්ජර් කියන්නේ ඇමරිකන් ආමි එකේ ඉන්න විශේෂ හමුදා ටීම් එකක්. ඉතින් මේ කතාව හීරෝගේ මල්ලි හීරෝටත් කියනවා. මල්ලි කියන විදියට මේ පාරත් රේන්ජර් පාඨමාලාව පටන් ගන්න තමයි හදන්නේ. අන්න එක හින්දා දෙන්නම රේන්ජර් කෝස් එක එකටම කරමු කියලා මල්ලි හීරෝටත් කියනවා. ඒත් හීරෝ නම් හිතන්නේ මේ රේන්ජර් පාඨමාලා අභියෝග වලට එයාට ගොඩක් වයස වැඩි කියලා. මොකද තව මාස කිහිපයකින් රිටයර් වෙන්න තියෙන හින්දා හීරෝ මේ යෝජනාවට අකමැති වෙනවා. කොහොම නමුත් මල්ලි මේ වෙලාවේ හීරෝට මතක් කරන්නේ එයා මල්ලිට දුන්න පොරොන්දුවක්. ඇත්තටම කිව්වොත් මේ දෙන්නම ආමියකට ඇවිල්ලා තියෙන්නේ දෙන්නම එකට රේන්ජර්ස් ලවෙමු කියන පොරොන්දුවත් එක්ක. අන්න එක හින්දා හීරෝට මේ වෙලාවේ තමන් ගැන වරදකාරී හැඟීමක් එනවා. මොකද තමන් මල්ලිට උන පොරොන්දුව මේ වෙලාවේ කඩ කරනවා කියලා. මල්ලි මේ වෙලාවේ කියන්නේ රේන්ජර් කෝස් එකට වයස බාධාවක් නොවන බවත් අභිමානවත් රේන්ජර් ලාංඡනය අපි දෙන්නම එකට ගහමු කියලා. ඉතින් මේ වෙලාවේ තමන්ගේ සහෝදරයා ආරක්ෂා කරන්න ඕන කියන හැඟීමත් එක්ක හීරෝත් මේ යෝජනාවට එක පයින්ම කැමති වෙනවා. දැන් ඉතින් ට්‍රක් එක හදලා ඉවරුණාට පස්සේ හීරෝ ආපහු තමන්ගේ යුනිට් එකට යන්න තමයි හදන්නේ. අන්නේ වෙලාවේ එයාට ඇහෙනවා තමන්ගේ සහෝදරයා සතුටින් කෑ ගහන විදිය. ඔන්න ඒත් එක්කම කවුරුත් නොහිතපු විදියට මේ අය ඉන්න තැනට එල්ල වෙන්නේ මෝටාර් ප්‍රහාරයක්. මේ දරුණු ප්‍රහාරයත් එක්ක තමයි ඉතින් විනාශය පටන් ගන්නෙ. මේත් එක්කම හීරෝගේ මල්ලි ට්‍රක් එකත් එක්කම උඩට විසි වෙනවා. ඒත් එක්කම හීරෝත් ඒ පැත්තට දුවන්න තමයි හදන්නේ. හැබැයි නොසිතූ මොහොතක සිදුවන තවත් ප්‍රහාරයකින් හීරෝව විසි වෙන්නේ තවත් පැත්තකට. දෛවයේ සරදමකට වගේ මේ වුණ සිද්ධිය හින්දා ගොඩක් අය මැරිලා. ටිකකට පස්සේ තමයි හීරෝටත් සිහිය එන්නේ. ඒත් එක්කම හීරෝ කෙලින්ම යන්නේ තමන්ගේ මල්ලිව හොයාගෙන. ඉතින් මේකෙන් පස්සේ අපිට තේරෙන්නේ එතන හිටපු කට්ටියම වගේ මිය ගිහිල්ලා කියලා. මේ වෙලාවේ හීරෝ දකින දෙයින් එයා ගොඩක් ෂොක් වෙනවා. ඔයාලා නිකමට හිතන්න තමන්ගේ සහෝදරයා ලේ ගොඩක් මැද පනාදිනවා දැක්කොත් මොන වගේ හැඟීමක් දැනෙයිද? ඉතින් මේ වුණ සිද්ධියත් එක්ක ගැස්සිලා හීරෝ හැරෙන්නේ බස් එකක් ඇතුලේ. ඇත්තටම මේ සිදුවීම වෙලා අවුරුදු දෙකකුත් ගත වෙලා. ඔයාලට මතකද හීරෝ මල්ලිට උන පොරොන්දුව? ඇත්තටම මේ දෙන්නම එකට රේන්ජර් පාඨමාලාව කරන්නනේ හිටියේ. නමුත් අර භයානක සිදුවීම හින්දා හීරෝගේ මල්ලි නම් මෙතන පේන්න නෑ. කොහොම නමුත් හීරෝ මේ ඇතුල් වෙන්නේ කොලරාඩෝ වල තියෙන රේන්ජර් පුහුණු පාසලට. හැබැයි පිටතින් පෙන් ලස්සන මේ ස්ථානේ නෑ. මොකද මෙතන පුහුණු කරන්නේ දරුණුම රේන්ජර්වරු හින්දා. දැන් මේ අය ඉන්ටර්ව් කරන තැන තමයි ඉන්නේ. ඔන්න ඔය අතරතුරේ හීරෝ ඇතුළු කට්ටිය තමන් ගාව තියෙන හැමදේම මෙතෙන්ට බාර දෙනවා. පුහුණුව ඉවර වෙනකම් මේ අය ගාව දුරකථනයක්වත් තියාගන්න අවසර නෑ. මෙතනදි මේ අයට නම් වෙනුවට අංක තමයි හම්බෙන්නේ. ඔන්න දැන් තමයි හීරෝගේ chance එක. ඔහුට හම්බෙන්නේ 81 කියන අංකය. ඔයාලට මතකනේ
හීරෝ කියන්නේ කණ්ඩායම් නායකයෙක්නේ. අන්න ඒ හේතුව හින්දා මෙතන නායකත්වය හීරෝටම ලැබෙනවා. හැබැයි ඔයාලට මතකනේ පරණ සිද්ධිය. අන්න ඒක හින්දා ගොඩක් අවුලෙන් තමයි හීරෝ ඉන්නේ. ඔන්න ඔය හේතුවත් එක්ක ඔහු කියන්නේ තමන්ට නායකයෙක් වෙන්න බෑ කියලා. ඒක හින්දා මෙයා නායකත්වය මේ වෙලාවේ ප්‍රතික්ෂේප කරනවා. මෙන්න මේ වුණු සිද්ධියත් එක්ක ඔහුව උපදේශකයන්ට නිරීක්ෂණය වෙනවා. ඔයාලා දන්නවනේ හමුදාවේ ඉහළ නිලයන්ට අකීකරු වෙනවා කියන්නෙම ඒ අයගෙන් ලැබෙන පීඩනයත් එන්න වැඩි වෙනවා. මේ වෙලාවේ එතන සාජන් දකිනවා හීරෝ 4 වතාවක්ම රේන්ජර් පුහුණුවට ඉල්ලුම් කරලා කියලා. කොහොම නමුත් වෛද්‍ය හේතුන් මත මොහුව ප්‍රතික්ෂේප වෙලා. ඒ අතරතුරේ සාජන් දැනගන්නවා මේක තමයි හීරෝගේ අවසාන අවස්ථාව කියලා. අවසානයේ සාජන් තීරණය කරනවා හීරෝව රේන්ජර් පුහුණුවට සම්බන්ධ කරගන්න. බැලු බැල්මට මෙතන හීරෝ අනිත් අයට වඩා ගොඩක් වයසින් වැඩි. කොහොමෙන් කොහොම හරි ඕන් දැන් රේන්ජර් පාඨමාලාව පටන් ගන්න යන්නේ. මෙතන සාජන් ටොරස් කියලා කෙනෙක් ඉන්නවා. ඔහු මේ වෙලාවේ කට්ටියට කියන්නේ අමුතුම කතාවක්. ඇත්තටම ඔහු මේ කරන්නේ කට්ටියව මොරාල් කරන එක. ඔහු කියන විදියට රේන්ජර්ස්ලා තමයි හමුදාවේ කොඳු නාරටිය. මුලින්ම භූමියට ඇතුල් වෙන්නෙත් මුලින්ම වෙඩි තියන්නෙත් ඔවුන්මලු. ටොරන්ස් කියන දෙයින් අපිට තේරෙන්නේ දක්ෂම සහ භයානකම පිරිසක් තමයි රේන්ජර්ස්ලා කියන්නේ. ඇත්තටම කීවොත් මේ පාඨමාලාව සතියටක් තියෙනවලු. මේක සමත් වෙන අයට අවසන් පරීක්ෂණයකට මුහුණ දෙන්න වෙනවා. හැබැයි අපි හිතනවට වඩා මේක ගොඩක් භයානකයිලු. මොකද කීවොත් මේකට කියන්නෙම මරණේ පාගමන කියලා. අවසානයේදී ටොරස් කියන්නේ පාගමන අවසන් කරන අයට අභිමානවත් රේන්ජර් ලාංඡනය ලැබෙනවා කියලා. ඔය කතාවෙන් පස්සේ පුහුණු වීම ආරම්භ කරනවා. කවුරුත් හිතපු තරම් නම් මේක පහසු එකක් නෙවෙයි. ඒක හින්දා සමහරු මේක මැදදී අතහැරලා දානවා. ඒත් හීරෝට නම් කිසිම ගාණක් නැහැ. මොකද මෙයාගේ හිතේ තියෙන අදිෂ්ඨානයත් එක්ක එයා ඒක දිගටම කරගෙන යනවා. කොහොම හරි මුල් දවස්වල වෙලාව මදි වුණු කට්ටිය පාඨමාලාවෙන් ඉවත් කරනවා. ඒකත් එක්ක ඉතුරු වෙන්නේ ශක්තිමත් අය විතරයි. කොහොම නමුත් හීරෝගේ පිටතින් අහිංසක පෙනුමක් තිබ්බත් ඇත්ත ඒක නෙවෙයි. ඔහු හැමදේම කරන්නේ තමන්ගේ මල්ලිගේ බලාපොරොත්තුව වෙනුවෙන් ලොකු ආත්ම විශ්වාසයක් එක්ක. ඔන්න ඔය අතරතුර තමයි පටන් ගන්නේ මරණීය ජල පරීක්ෂණය. මෙන්න මේ වෙලාවේ තමයි රේන්ජර්ස්ලාගේ පෙනහළු වල උපරිමය පරීක්ෂා කරන්නේ. ඇත්තටම මේකේදී කට්ටිය අත් කකුල් බැඳලා ගැඹුරු ජල තටාකයකට බස්සනවා. මේ අය කොහොම හරි විනාඩි 15ක් යනකම් ජීවිතේ බේරගන්න ඕනේ. මෙන්න මේ පරීක්ෂණයෙන් අසමත් වෙන කට්ටිය පාඨමාලාවෙන් අයින් කරනවා. මොකද රේන්ජර් කෙනෙක් කියන්නේ අන්තිම වෙනකම් ඔරොත්තු දෙන කෙනෙක් හින්දා. ඔන්න ඊළඟ සතියේ පටන් ගන්නේ කඳුකරේ පාගමන. මේ පාගමනේ වෙලාවට යන්න බැරි වුණොත් වෙන්නේ ඉතින් ගෙදර යන්න තමයි. මෙන්න මේ වෙලාවේ අපිට නම්බර් 15 මුණ ගැහෙනවා. ඔහු ඇතුළු අනිත් කට්ටිය ටීම් එකක් විදිහට තමයි මේ පාගමන යන්නේ. කොහොම නමුත් හීරෝ යන්නේ තනියම. ඇත්තරම කීවොත් ඔහු තමයි මෙතන ඉන්න ශක්තිමත්ම කෙනා. මේ වෙලාවේ කාටවත් හිතාගන්න බැරි විදිහට මෙයා ඉදිරියෙන්ම තමයි ඉන්නේ. ඔය වෙලාවේ කට්ටියට ලොකු ප්‍රශ්නයක් එනවා. ඇත්තටම කොහොමද හීරෝ මෙච්චර ශක්තිමත් කියලා. ඔන්න ඔය සිද්ධියත් එක්ක හීරෝ පාගමන මුලින්ම ඉවර කරනවා. මේත් එක්කම උපදේශකයා අහන්නේ කෝ අනිත් කට්ටිය. හීරෝ කියන්නේ ඒ කට්ටිය ගොඩක් පහුවෙලා කියලා. මොකද ඔහු අනිත් අයට වඩා ගොඩක් වේගෙන් ඇවිල්ලා තියෙන්නේ. මෙතන වයසින් වැඩි වුණත් ඔහුව කැපිලා පේනවා. ඒ වගේම මෙයාගේ ටයිමින් වලට අනිත් කට්ටියට ලං වෙන්නවත් බෑ. ඔන්න ඊළඟ දවසේ කට්ටිය යන්නේ ෆයරින් කරන්න. ඒ අතරතුරේ සායන් ටොරස් කට්ටියව මානසික වට්ටනවා. ඔයාලා දන්නවද මේ වගේ විශේෂ හමුදා පුහුණුවල ශරීරයට විතරක් නෙවෙයි පීඩනය දෙන්නේ. මොකද මනසින් දුර්වල කෙනෙක්ගේ ශරීර ශක්තියෙන් වැඩක් නැති හින්දා. මෙන්න මේකත් එක්ක සායන් ටොරස් යුද්ධ වලට සහභාගී වුණ කට්ටිය ගැන අහනවා. ඔහු මෙතන උත්සාහ කරන්නේ කට්ටියව පහත් කරලා කතා කරන්න. ඒත් මෙතන සමහර කට්ටිය සැබෑ සටනක් දැකලවත් නෑ. නමුත් හීරෝ නම් ඇත්තම යුද අත්දැකීම් බහුල කෙනෙක්. මේ වෙලාවේ හීරෝ ළඟට එන සායන් එයා කරලා තියෙන ඩියුටි එක ගැන අහනවා. හීරෝ කියන්නේ තමන් CSSP එකේ සටන් ඉංජිනේරුවෙක් විදියට වැඩ කරා වගේම තුන්වන බලසේනාවේ ස්පාටන්ස්ලට සහාය දුන්නා කියලා. ඔන්න ඔය කතාවත් එක්ක සායන් ඇතුළු කට්ටිය හීරෝ දිහා පුදුමෙන් තමයි බලන්නේ. මොකද මේ යුනිට් එක USA ආර්මි එකේ ක්‍රියාකාරී සේවයේ පවතින හමුදාව යුද හමුදා ආරක්ෂිත බලකාය සහ ජාතික ආරක්ෂක බලකායට සටන් ප්‍රසම්පාදන සැලසුම් කරන බලෑනියක්. ඒ වගේම ස්පාටන්ස්ලට සහාය දුන්නා කියන කතාවෙන් කට්ටිය දැනගන්නවා හීරෝ කියන්නේ නිකම්ම නිකන් සෝල්ජර් කෙනෙක් නන් නෙවෙයි කියලා. ඔයාලට මතක නම් මූවි එක මුලදී ස්පාටන්ස්ලට එල්ල වුණ මෝටාර් ප්‍රහාරය එතනින් බේරුණ එකම එක පුද්ගලයෙක් හිටියා. ඒ වගේම ඔහු තමන්ගේ මල්ලිව සතපුන් 10ක් දුර ගෙවලා කඳවුරකට අරන් ගියා කියලා කටකතාවක් තිබුණනේ. ඉතින් කට්ටිය දැන් තමයි දැනගන්නේ ඒ ඉතිරි වුණ එකම පුද්ගලයා අපේ හීරෝ කියලා. අන්නේ නිර්භීත ක්‍රියාව හින්දා හීරෝට රජයෙන් රිදී තරුවක් පවා හම්බ වෙලා තියෙනවා. ඔන්න දැන් පෙන්වන්නේ ටීවී එකේ යන අමුතුම කතාවක්. මේකේ කියන විදිහට පොළොවට ළඟින් අමුතු
ග්‍රාහකයක් ගමන් කරනවලු. හැබැයි කවුරුවත් මේ නිවුස් එක ගණන් ගන්නවත් නෑ. කොහොම නමුත් මේක මූවි එකේ ඉස්සරහට සම්බන්ධ වෙනවා. දැන් ඉතින් ටිකින් ටික පාඨමාලාවේ දින ගෙවෙනවා. මේ කාලේ හීරෝගේ අඳුරු කතාව හැමෝම අතරේ පැතිරෙනවා. නමුත් ඔවුන්ට මේක අදහන්නත් අමාරුයි. ඔන්න දැන් තමයි අපිට තේරෙන්නේ ඔහු එදා මොකද්ද කරේ කියලා. ඔයාලා විශ්වාස කරනවද එදා ඔහු තමන්ගේ මල්ලිව සැතපුම් 10ක් අරගෙන කඳවුර ගාවට ගිහිල්ලා අපිට පේන විදිහට මල්ලිව බේර ගන්න නම් මෙයාට බැරි වෙලා. ඉතින් මෙයාගේ දණහි සමාරුව ඒ බිහිසුණු සිද්ධිය හැමදාම මතක් කරවෙනවා. මෙන්න මේ වෙලාවේ වෙන්නේ අමුතුම දෙයක්. මධ්‍යම රාත්‍රියේ නම්බර් 7 දකිනවා හීරෝ බෙහෙත් වගේක් බොනවා. මතකනේ මේ පුහුණුවේ ඖෂධ භාවිතා කරන්න තහනම්නේ. හැබැයි මේ වෙලාවේ නම්බර් 7 හිතන්නේ හීරෝ මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා ඇති කියලා. කොහොම නමුත් නම්බර් 7 හීරෝ ගැන අවධානයෙන් තමයි ඉන්නේ. ඔන්න පහුවදා උදෑසන මේ කට්ටිය සැබෑ යුද්ධයකට පුහුණු වෙනවා. ඇත්තම කීවොත් මේකට කියන්නේ ඉන්සෙන්ටුම් ෆයරින් කියලා. මේකෙන් කරන්නේ සැබෑ යුද පිටියක අත්දැකීම කට්ටියට දෙන එක. ඒත් මේ භයානක පුහුණුවත් එක්කම හීරෝට ආයෙත් අර අඳුරු සිදුවීම මතක් වෙනවා. මේකත් එක්ක අපිට තේරෙන්නේ හීරෝගේ හිතේ තියෙන වරදකාරී හැඟීමක්. අන්න ඒකින්ද තමයි හීරෝ හැමදාම වරදකාරී හැඟීමක් එක්ක ජීවත් වෙන්නේ. ඔන්න දැන් තමයි පුහුණුව තවත් භයානක අතට හැරෙන්නේ. මේ වෙලාවේ තියෙන්නේ ගැඹුරු ජල පරීක්ෂණයක්. මේකේ හැටියට ලොකු බරක් එක්ක තටාකේ කෙළවරක ඉඳලා අනිත් පැත්තට යන්න ඕනේ. මෙන්න මේ වෙලාවේ කට්ටියම වගේ ටිකක් දුර ගිහිල්ලා බර අතහැරලා ජලයෙන් උඩට එනවා. කොහොම නමුත් හීරෝ නම් දිගටම යන්න තමයි උත්සාහය. ඒත් එක්කම පරණ සිදුවීම ඔහුට පේනවත් එක්කම මෙයාට වතුර පෙවෙන්න ගන්නවා. නැවත සිහිය එද්දින් ඔහුව කට්ටිය වට කරගෙන ඉන්නේ. මෙන්න මේ සිදුවීමත් එක්ක සායන් ටොරස් හීරෝව ඔෆිස් එකට කැඳවනවා. මේත් එක්කම සිද්ධ වෙන්නේ අමුතුම දෙයක්. ඔයාලට මතකද අර නිවුස් එක? දැන් ඒකේ කියන්නේ අර ග්‍රාහකය පොළොවට වැටෙන්න උනත් ඉඩ තියෙනවා කියලා. මේ නිවුස් එක අපේ හීරෝ දකිනවා. කොහොම නමුත් ඔහු මේ වෙලාවේ ලොකු පීඩනයක තමයි ඉන්නේ. ඒක හින්දා මේ නිවුස් එක එයා ගණන් ගන්නෙවත් නෑ. මෙන්න මේ වෙලාවේ තමයි සාජන් මේජර් ෂෙරිඩන් අපිට පෙන්වන්නේ. එයා දැන් හදන්නේ හීරෝව පාඨමාලාවෙන් අයින් කරන්න. මොකද හීරෝ වෛද්‍ය ප්‍රතිකාර පවා ප්‍රතික්ෂේප කරලා තමයි මේ පුහුණුවට ඇවිල්ලා තියෙන්නේ. මේ අයට හීරෝගේ මානසික ප්‍රශ්නය තේරලා තියෙන්නේ. අන්න ඒක හින්දා මේ පුහුණුවට ඉඩ දෙන්න මේ කට්ටියට බෑ. මොකද රේන්ජර් කෙනෙක් කියන්නේ ශාරීරිකව වගේම මානසිකවත් ශක්තිමත් කෙනෙක්. කොහොම නමුත් හීරෝ මෙච්චර දක්ෂ විදිහට වැඩ කරන විදිය නිලධාරීන්ට පවා හිතාගන්න බැරුව තමයි ඉන්නේ. හැබැයි කට්ටිය හිතන්නේ හීරෝ ඉන්නේ උමතුවෙන් කියලා. නමුත් මූවි එක බලන මම වගේම ඔයාලත් දන්නවා මොකද්ද මේ උමතුවට හේතුව කියලා. මේත් එක්කම ෂෙරිඩන් හීරෝට ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කරනවා. එක පාරටම ඔය සිදුවීමත් එක්ක හීරෝ මේ යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කරනවා. මොකද තමන්ගේ සහෝදරයාගේ අවසාන බලාපොරොත්තුව ඉටු කරන්න ඕන හින්දා. මේ වෙලාවේ ෂෙරිඩන් සහ ටොරස් හීරෝ ගැන ගොඩක් තරහෙන් තමයි ඉන්නේ. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ කට්ටියව පෝලිං කරලා තියෙන විදිහ. මෙන්න මේ වෙලාවේ හීරෝගේ හිතට ලොකු බයක් දැනෙනවා. මොකද මෙයා නිලධාරීන් කරපු යෝජනාව ප්‍රතික්ෂේප කරපු හින්දා මෙයාව කෝස් එකෙන් අයින් කරයි කියලා. ඔන්න දැන් සායන් ටොරස් කියන්නේ අංක වගේක්. මේ වෙලාවේ 81 කියන නම්බර් එකත් ඇහෙනවත් එක්කම සායන් දැන් මේ අයව ගන්නේ ඉස්සරහට. අපේ හීරෝත් ඉස්සරහට එනවා. මේ වෙලාවේ නම් එයාගේ හිතේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. හැබැයි මේ වෙලාවේ තමයි කට්ටිය පුදුම වෙන්නේ. මොකද කලින් වතාවල ඉදිරියට ආපු කට්ටිය පාඨමාලාවෙන් ඉවත් කරා. නමුත් මේ වෙලාවේ ඉස්සරහට ආපු අය තමයි පාඨමාලාව සමත් වෙන්නේ. ඒත් එක්කම කට්ටිය ගොඩක් සතුටු වෙනවා. ඉතින් හීරෝටත් සතුටක් තිබ්බත් ඔහු නිශ්ශබ්දවම ඉන්නවා. ඔන්න තව විනාඩි 10කින් මරණයේ පාගමන පටන් ගන්න තමයි හදන්නේ. ඔන්න දැන් කට්ටිය මේ අවසාන මෙහෙයුමට නියෝග ලබා ගන්නවා. සායන් ටොරස් කියන විදිහට මේ අයට තියෙන්නේ කඩා වැටුණ ගුවන් යානයක් විනාශ කරන එක වගේම සතුරන් අතර පත් වෙලා ඉන්න ගුවන් නියමුව ආරක්ෂිතව අරගෙන එන එක. හැබැයි මෙයාලා මේ කරන මෙහෙයුම අතරතුර නිලධාරීන්ගේ ප්‍රහාරවලට ලක් වෙන්නත් මේ අයට බෑ. මොකද එහෙම වුණොත් මේ කට්ටියම රේන්ජර් පාඨමාලාවෙන් අසමත් වෙනවා. මෙන්න මේ වෙලාවේ සායන් ටොරස් ටීම් එකට ලීඩර් කෙනෙක් තෝරනවා. ඔයාලට මතකනේ හීරෝට කලින් දුන්න නායකත්වය? එයා ඒක කරන්න බෑ කීවනේ. අන්න ඒක හින්දා සායන් ටොරස් හීරෝට තමයි මෙතන නායකත්වය දෙන්නේ. ඒක නිකන් ඔහුට දුන්න දඩුවමක් වගේ දෙයක්. කොහොම වුණත් මේ වෙලාවේ ඔහුට ඒක බාර ගන්න වෙනවා. මොකද මේ වෙලාවේ නායකත්වය කරන්න බෑ කීවොත් පාඨමාලාවෙන් ඉවත් වෙන්න වෙන හින්දා. මේක සායන් ඔහුට දුන්න පරීක්ෂණයක් වගේ. දැන් හීරෝට තමයි ටීම් එකටම නායකත්වය දෙන්න වෙන්නේ. මේ සිදුවීමත් එක්ක අනිත් කට්ටිය හීරෝ ගැන සැකයෙන් වගේ. මොකද ඔහු වැඩිය කතා නොකරන গুপ্ত චරිතයක් හින්දා. ඒ වගේම නම්බර් 7 කලින් ලීඩර් කෙනෙක් වෙලානේ හිටියේ. අන්න ඒක හින්දා එයා තමන්ගේ තනතුර නැති වුණ එකට මේ වෙලාවේ ගොඩක් ෂොක් වෙලා ඉන්නේ. ඔන්න දැන් තමයි මේ කතාව පටන් ගන්නෙ. මේ වෙලාවේ කට්ටිය හෙලිකොප්ටර් වලට නැගලා යන්න තමයි හදන්නේ.
හදන්නේ. මරණේ පාගමන ඉවර කරන්න පෑ 24යි. හැබැයි ඊට පහුවෙන හැම කෙනාම පාඨමාලාවෙන් අසමත් විදියට තමයි සලකන්නේ. මේ අය හෙලිකොප්ටර් එකේ යන වෙලාවේ පතලක් උඩින් යද්දී ගුවන් නියම ඔවුන්ට අනතුරු අඟවනවා. මේ පතල හරහා යන්න එපා. මේ පතල හරහා ගියොත් අතරමං වෙයි කියලා. දැන් ඉතින් බිමට බැස්සට පස්සේ හීරෝ ඇතුළු කණ්ඩායම එතන වට ආරක්ෂාව මුලින්ම දාගන්නවා. මොකද මේක යුද අභ්‍යාසයක්නේ. මේ අය කරන හැමදේම යුද උපක්‍රම වලට අනුව කරන්න ඕනේ. මෙතනදී හීරෝ කට්ටියට කතා නොකරන හින්දා නම්බර් 7 ටීම් එක මොරාල් කරලා ගන්නවා. අන්න එතකොට තමා මේ අය ගැන නිලධාරීන්ටත් විශ්වාසයක් එන්නේ. මෙන්න මේ වෙලාවේ හීරෝ කණ්ඩායම කැලේ හරහා අරගෙන යනවා. කට්ටිය ගොඩක් වේගෙන් අදාළ ලොකේෂන් එකට ලං වෙනවා. ඒත් මේ වේගයේ හින්දා මේ ටීම් එක ගොඩක් වීක් වෙලා ඉන්නේ. මොකද හීරෝගේ වේගයත් එක්ක. මතකනේ එයා තමයි ටීම් එකේ වේගවත්ම කෙනා කියලා. ඔන්න ඔය සිද්ධියත් එක්ක නම්බර් 7 කියන්නේ හැමෝම සුපිරි මිනිස්සු නෙවෙයි. ඒක හින්දා පොඩි රෙස්ට් එකක් ගමු. ඒ වගේම නම්බර් 7 කියනවා නිලධාරීන් ප්‍රහාරයක් එල්ල කරොත් ගඟ අසලින් ඒක කරයි කියලා. හැබැයි හීරෝට හිතෙන්නේ විවේක ගත්තොත් මෙහෙයුමට වෙලාව මදි වෙයි කියලා. කොහොම නමුත් විනාඩි 20ක බ්‍රේක් එකක් ගන්න කියලා ඔහු කට්ටියට කියනවා. මේ විවේකයේදී මුර කරන්නෙත් හීරෝම තමයි. එයා හිතන්නේ Taman තරම් මේකට සුදුසු කෙනෙක් නෑ කියලා. මොකද ඔයාලා දන්නවනේ හීරෝට නිින්ද යන්නෙත් නෑ කියලා. ඔන්න ඔය වෙලාවේ නම්බර් 7 හීරෝගේ පර්සනල් ඩීටේල්ස් අහන හින්දා ඔහු කියන්නේ මෙහෙයුමට විතරක් අවධානය දෙන්න කියලා. ඇත්තටම හීරෝ කැමති නෑ කවුරුවත් එක්ක වැඩි කතා කරන්න. මෙන්න මේ වෙලාවේ තමයි කතාව උඩු යටිකුරු වෙන්නේ. මොකද මේ වෙලාවේ කවුරුත් නොහිතපු විදියට මේ අය ඉන්න තැනින් ලොකු ශබ්දයක් එක්ක යානාවක් වගේ දෙයක් ගමන් කරනවා. ඒත් එක්කම නිදාගෙන හිටපු කට්ටිය ගැස්සිලා තමයි ඇහැරෙන්නේ. කට්ටිය හිතුවේ මේක නිලධාරී ප්‍රහාරයක් කියලා. ඒත් හීරෝගේ සටන් අත්දැකීම එක්ක ඔහු දන්නවා මේක සාමාන්‍ය දෙයක් නන් නෙවෙයි. ඔන්න දැන් නිලධාරී ප්‍රහාරය කලින්ම වුණා කියලා මේ අය යානයේ පැත්තට යන්න කියලා බලන්නේ. හීරෝ කට්ටියට කියන්නේ තමන්ගේ බඩු ටික ඉක්මනට ලෑස්ති කරගන්න කියලා. ඔන්න ඔය සිදුවීමෙන් පස්සේ පෙන්වන්නේ පහෝදා උදේම වෙන සිදුවීමක්. ඊයේ රෑ කඩන් වැටුණු යානය ඔයාලට මතකනේ. මේ වෙලාවේ කට්ටිය දකින්නේ අන්නේ යානය දියපාරක් ළඟ වැටිලා තියෙන විදිහ. කට්ටිය දුර තියා යානය දුරේක්ෂයක් මගින් හොඳින් නිරීක්ෂණය කරනවා. බැලු බැල්මට ඒක ගුවන් යානයක් නන් නෙවෙයි කියලා මූවි එක බලන ඔයාලට වගේම අපිටත් තේරෙනවා. හැබැයි මේ වෙලාවේ කට්ටිය හිතන්නේ මේක නිලධාරීන්ගේම වැඩක් කියලා. නමුත් හීරෝට හිතෙනවා මේක අසාමාන්‍ය යානයක් බවත් නිලධාරීන් කිසිසේත්ම මේ වගේ නවීන උපකරණ භාවිතා නොකරන බවත්. ඔන්න ඔය වෙලාවේ කට්ටිය කතා වෙන්නේ නිලධාරීන් මෙයාලව පරීක්ෂා කරන්න හොඳ ප්‍රයෝගයක් යොදාගෙන කියලා. කොහොම නමුත් මේ වෙලාවේ කට්ටිය කඳවුරට කතා කරන්න හැදුවත් ඒ වැඩේ සාර්ථක වෙන්නෙත් නෑ. මාලිමා යන්ත්‍රයත් වැරදියට තමයි ක්‍රියා කරන්නේ. මේ සිදුවීමත් එක්ක කතාව තවත් සංකීර්ණ වෙනවා. අන්තිමේදී හීරෝ තීරණය කරනවා කට්ටිය දෙකට බෙදිලා යානය වටලන්න. ඔහු මේක කරන්නේ දියුණු යුද උපක්‍රම භාවිතයෙන්. එක ටීම් එකක් යානාව පුපුරවන්නත් තවත් ටීම් එකක් සතුරෙක් ආවොත් ඒ සතුරට ප්‍රහාර එල්ල කරන්නත් තමයි හදන්නේ. නමුත් මේක ළඟට ගිය හීරෝට තේරෙනවා මේක ගුවන් යානයක් නෙමෙයි. කොහොම නමුත් දැන් පුපුරන ද්‍රව්‍ය ටීම් එක ලෑස්ති වෙලා ඉන්නේ. ඔන්න ඔය අතරතුරේ හීරෝ දකින්නේ අමුතු දෙයක්. ඔහු දකින්නේ කන්දක් උඩ ලෝහමය දෙයක් තියෙනවා කියලා. අනිත් අයටත් ඒ ගැන සැලකිලිමත් වෙන්න කියලා හීරෝ යන්නේ අන්නේ පැත්තට. මේ වෙලාව හීරෝ කියපු හින්දා නම්බර් 7 එක්ස්ප්ලෝසිව් ටීම් එකට අණ දෙන්නේ බෝම්බ ටික සූදානම් කරන්න කියලා. නමුත් මේ ක්‍රියාව හින්දා එයාලගේ ජීවිතවලට මොකක් වෙයිද කියලා එයාලවත් දන්නේ නෑ. මෙන්න මේ වෙලාවේ තමයි අපේ හීරෝ ඇත්තම අභ්‍යාස ගුවන් යානය හොයාගන්නේ. ඒත් එක්කම ඇසිපිය හෙලන සැනින් ලොකු පිපිරීමක් සිද්ධ වෙනවා. මේක දැකපු හීරෝ දැන් දුවගෙන එන්නේ ඒ පැත්තට. ඔහු එද්දින් ගොඩක් පරක්කු වැඩි. මොකද මේ කට්ටිය වැරදි යානයට තමයි පහර දීලා තියෙන්නේ. දැන් අර පිපුරුම හින්දා යානය අසලින් ලොකු දුමක් යනවා. නමුත් මේ වෙනකන් කවුරුත් දැනන් හිටියේ නෑ මේක අභ්‍යාස ගුවන් යානය නෙවෙයි කියලා. ඔන්න ඔය වෙලාවේ මේ අය දකින දෙයින් ඇස් තදා ගන්නවත් බැරි වෙනවා. මේ අය දකින්නේ අර විශාල පිපිරීමත් එක්ක යානාවට කිසිම හානියක් වෙලා නැති විදිහ. මේ අය තිබ්බ බෝම්බේ හැටියට අභ්‍යාස ගුවන් යානයක් නම් කෑල්ලක්වත් ඉතුරු වෙන්න විදිහක් නැහැනේ. ඒත් මේ අය දන්නේ නෑ මේ කරපු වැඩේ තියෙන භයානකම ගැන. ඔන්න ඔය වෙලාවේ කවුරුත් නොහිතපු විදිහට අර යානාව සන්නද්ධ රොබෝ කෙනෙක් බවට පත් වෙනවා. ඔයාලට මතකද අර ටීවී එකේ පෙන්නපු නිවුස් එක? ඒකේ කීවනේ අමුතු ග්‍රාහකයක් ගැන. ඇත්තටම කිව්වොත් ඒක වැටිලා තියෙන්නේ මෙන්න මේ පැත්තට. ඒකෙන් ගැලවුණ යානාවක් වගේ කොටසකට තමයි කට්ටිය බෝම්බ තියලා පුපුරවලා තියෙන්නේ. දැන් මේ රොබෝ හදන්නේ තමන්ගේ මාරාන්තික ආයුධ ක්‍රියාත්මක කරන්න. මේ සිදුවීමත් එක්ක කට්ටිය බය වෙලා ගල් වෙලා වගේ ඉන්නේ. දැන් අර රොබෝ මුලින්ම නිල් පාට එලියක් එක්ක රතු පාට ලේසර් කිරණක් නිකුත් කරනවා. ඒත් එක්කම
එක්කම කට්ටිය කලබල වෙලා දුවන්න හදද්දිම අර රොබෝගෙන් එලියට ගන්න එකක් ඇවිත් ෆයර් කරන්න පටන් ගන්නවා. දැන් තමයි ඉතින් විනාශය පටන් ගන්නේ. එක්ස්ප්ලෝසිව් ටීම් එකේ නම්බර් 7 හැර අනිත් අය ඔක්කොම රොබෝ අතින් දරුණු විදියට විනාශ වෙනවා. අන්න ඒ වෙලාවේ තමයි හීරෝ ඇවිල්ලා එක සෝල්ජර් කෙනෙක්ව බේරගන්නේ. මෙන්න මේ සිදුවීමත් එක්ක කට්ටියට තේරෙනවා මේක කිසිසේත්ම පුහුණුවක් නෙවෙයි, මාරාන්තික සතුරෙක් කියලා. මේ ප්‍රහාරයත් එක්ක ඉතිරි වුණ කට්ටිය ප්‍රපාතයක් ළඟ කොටු වෙනවා. මොකද අර රොබෝ එයාලා පස්සෙන්ම ඇවිල්ලා තියෙන හින්දා. ඔන්න ඊළඟට වෙන දේ හිතා ගන්නවත් බෑ. ඒත් එක්කම අර රොබෝ කට්ටිය කොටු වෙලා ඉන්න තැනට දාන්නේ මෝටාර් බෝම්බයක්. මේ වෙලාවේ කට්ටිය ඇසපිය හෙලන්නත් කලින් අර බෝම්බය භයානක විදියට පුපුරලා යනවා. ඉතින් ඒ බලපෑමත් එක්ක ප්‍රපාතයෙන් පහළට කට්ටිය වේගෙන් තමයි වැටෙන්නේ. පේන විදියට මේක සාමාන්‍ය වැටීමක් නන් නෙවෙයි. දැන් අපිට පේනවා ප්‍රපාතේ පහළ ඉන්න කට්ටියට දරුණු තුවාල සිද්ධ වෙලා තියෙන විදිහ. මේ වෙලාවේ නම්බර් 7 ගේ කකුල දරුණු විදියට තුවාල වෙලා තියෙන්නේ. දැන් ආයෙත් හීරෝට මතකෙට එන්නේ අර දරුණු සිදුවීම. කොහොම හරි බිමට වැටුණු හින්දා හීරෝගේ ඇඟිලි දෙකකුත් කැඩිලා. ඒත් එයා ඒක හදාගෙන නැවත නැගිටිනවා. හීරෝ ආයෙත් යන්න හදන්නේ අර යානේ තිබ්බ තැනට. මොකද රේඩියෝ එක අරගෙන කඳවුරට සංඥාවක් දෙන්න කියලා හිතාගෙන. කොහොම නමුත් ඔහු මෙතනින් දකින්නේ නිසල වෙලා ගිය මලමිනී ටිකක් විතරයි. මේ වෙලාවේ හීරෝට තේරෙනවා පුංචි වැරදීමක් භයානක හීනයක් බවට පත් වෙන්න යන්නේ කියලා. ඒත් එක්කම ඔහු දකිනවා රේඩියෝ එකත් විනාශ වෙලා තියෙන විදිහ. ඔන්න ඔය අස්සේ එයාට පේනවා පණ පිටින් හිටපු තවත් සෝල්ජර් කෙනෙක්ව අර රොබෝ භයානක විදියට විනාශ කරලා දානවා කියලා. මේ වුණ දේත් එක්කම මෙයා ඉක්මනටම ටීම් එක ගාවට ආපහු වෙනවා. කට්ටිය දැන් තේරුම් ගන්නවා මේ රොබෝ මේ කට්ටියව දඩයන් කරන්න පටන් ගත්තු බව. මෙයාලා දැන් නැවතිලා ඉන්නේ තවත් ප්‍රපාතයක් ළඟ. කොහොම නමුත් මේ කට්ටිය ගාව තියෙන්නේ අභ්‍යාස පතුරන්. අන්න ඒක හින්දා වෙපන් වලින් උනත් වැඩක් ගන්න බෑ. ඔන්න ඔය හේතුවත් එක්ක හීරෝ කට්ටියට කියන්නේ වෙපන් ටික පල්ලෙහාට විසි කරන්න කියලා. මොකද ඒවා අරගෙන දුවන්න ගොඩක් අමාරු හින්දා. දැන් කට්ටිය ප්‍රපාතයෙන් පහලට බහින්න තමයි හදන්නේ. මේ වෙලාවේ හීරෝ නම්බර් 96ට කියන්නේ උඩ ඉඳලා මාලිමාවේ කටුව බලන්න කියලා. ඇත්තටම කිව්වොත් රොබෝ යන්ත්‍රයේ තියෙන්නේ අධික චුම්බක ශේෂ්ත්‍රයක්. අන්න ඒක හින්දා තමයි මාලිමා කටුව උත්පේරණය වෙන්නේ. කොහොම හරි සේෆ්ටි රොප් එකකින් කට්ටිය පල්ලෙහාට බහිනවා. දැන් ඉතින් අවසානයේ නම්බර් 7 සහ නම්බර් 96 තමයි උඩ ඉතුරු වෙන්නේ. මේත් එක්කම රොබෝ ඇවි තාමත් උඩ ඉන්න නම්බර් 96 ගේ චැප්ටර් එක ක්ලෝස් කරනවා. මේත් එක්කම රොප් එකත් කඩාගෙන නම්බර් 7 වැටෙන්නේ බිමට. ඉතින් ඔය සිදුවීම හින්දා තුවාල වෙලා තිබුණු නම්බර් 7 ගේ කකුල තවත් බරපතලයි. දැන් කට්ටිය පහළට වෙලා ඉතා නිශ්ශබ්දව හිටියත් අපිට පේනවා රොබෝ උඩ ඉඳලා පල්ලෙහා කට්ටියව නිරීක්ෂණය කරන විදිය. දැන් අර රොබෝ ආලෝකය ඕන්ව පීරද්දී නම්බර් 7 ගේ කකුල රොබෝට නිරීක්ෂණය වෙනවා. ඒත් එක්කම එතෙන්ට වැටෙන්නේ රතු වර්ණය. මේ වර්ණයත් එක්ක හීරෝ දන්නවා දුවන්න වෙලාව හරි කියලා. ඒත් එක්කම හීරෝ නම්බර් 7 වත් අරගෙන එතනින් එස්කේප් වෙන්නේ ඇසපිය හෙල්ල තැනින්. දැන් ඉතින් නම්බර් 7 ගේ කකුල හොඳටම තුවාල වෙලා. ඒත් ඒ වේදනාව නැති කරන්න කිසිම ඖෂධයක් මේ කට්ටිය ගාව නැහැ. ඔන්න ඔය සිද්ධිය හින්දා නම්බර් 7ට මේ වෙලාවේ සිහිය නැති වෙනවා. ඒත් එක්කම හීරෝ කට්ටියට කියන්නේ මේක ගුවන් යානයක් නන් නෙවෙයි. මේක මොකක් හරි වෙන අමුතු දෙයක් කියලා. එක පාරටම වුණ මේ සිදුවීම් පෙළ හින්දා ටීම් එකම ෂොක් වෙලා ඉන්නේ. දැන් ඔවුන්ගේ එකම බලාපොරොත්තුව කිලෝමීටර් 8ක් එහා තියෙන ගම්මානය. නමුත් එහාට යන්න නම් ලොකු ගඟක් තරණය කරන්නම වෙනවා. මේ වෙලාවේ ගඟ හරහා එහා පැත්තට යන්න ලණුවක් බඳින්න ඕනේ. ඒ හින්දා හීරෝ තමයි එහා පැත්තට යන්න ඉදිරිපත් වෙන්නේ. ඔහු යන්න කලින් කට්ටියට කියන්නේ මාලිමාව වෙනස් වුණොත් වහාම ගඟට පයින්න කියලා. ඒත් එක්කම ඔහු ගඟට පයින්නවා. ඉතින් මේ ගඟේ ජල පහර නම් ඊටාම වේගවත් බව තමයි අපිට පේන්නේ. කොහොම නමුත් හීරෝ සමත් වෙනවා ගඟෙන් එහා පැත්තට පිහින්නලා රොප් එක ගහක ගැට ගහන්න. මතකනේ නම්බර් 7 ගේ කකුල තුවාල වෙලා. ඒක හින්දා ඔහුට තනියම යන්න බෑනේ. අන්නේ හේතුව හින්දා නම්බර් 15 නම්බර් 7 වත් අරගෙන රොප් එක දිගේ වෝටර් ක්‍රොසින් කරන්න තමයි යන්නේ. ඒ කියන්නේ ගඟෙන් එහා පැත්තට ලණුවක් උඩින් යන්න. ඔන්න ඔය අතරතුරේ රොප් එක මැද තිබුණු ගැටයක් හින්දා මේ දෙන්න හිර වෙන්නේ ගඟ මැද්දේ. අන්න ඒක හින්දා අනිත් කට්ටිය මේ දෙන්නට උදව් කරන්න යද්දී මාලිමාව කැරකෙනවා කියලා අපිට පේනවා. ඔයාලා දන්නවනේ මාලිමාව කැරකුණා කියන්නෙම අර රොබෝ මෙතෙන්ට ඇවිත් කියන එකනේ. ඔන්න ඒත් එක්කම රොබෝගේ ප්‍රහාරයකින් අර රොප් එක කැඩුණු හින්දා කට්ටියම ගඟට තමයි වැටෙන්නේ. ගඟට වැටුණු කට්ටිය ගඟේ සැඩ පහරත් එක්කම පල්ලෙහාට ගහගෙන යනවා. හීරෝ වතුරෙන් උඩට
එද්දී අර රොබෝ දිගටම ප්‍රහාර එල්ල කරමින් ඉද්දී නම්බර් 7ව හීරෝ අල්ලගන්නවා. මේ වෙලාවේ කට්ටිය දකිනවා ඉදිරියේ තියෙන දිය ඇල්ලක්. ඒ වුණාට මේ වෙලාවේ කිසිම කෙනෙක්ට කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ඔන්නේ හින්දා කට්ටියම දිය ඇල්ලෙන් පහළට වැටෙනවා. ඔයාලා දන්නවනේ මෙයාලට වතුර කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි කියලා. මොකද මෙයාලා රේන්ජර්ස්ලා හින්දා පහසුවෙන්ම ගඟේ ඉවුරට පීන ගන්න මේ අයට පුළුවන් වෙනවා. අන්තිමේදී මේ කට්ටිය සමත් වෙනවා අර ගම පැත්තට යන්න. ඒත් එක්කම මෙයාලා දකින්නේ හීනකින්වත් නොහිතපු දෙයක්. ඔයාලට මතකද අපේ හීරෝව මුලින්ම ඉන්ටර්වයුව කරපු සායන්? අන්න ඔහු ඇතුළු පිරිසටත් මේ වෙලාවේ අර රොබෝ ප්‍රහාර එල්ල කරලා. සායන් ඇතුළු කට්ටිය මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ මේ කට්ටිය ගැන නිරීක්ෂණය කරන්න. ඒත් මේ අයට දකින්න හම්බෙන්නේ එයාලගේ මියගිය සිරුරු ටික විතරයි. හැබැයි මේ වෙලාවේ හීරෝ දකින්නවා අර රොබෝ කොතනින්ද පොළොවට වැටිලා තියෙන්නේ කියලා. ඇත්තටම කීවොත් රොබෝ කෙලින්ම වැටිලා තියෙන්නේ මේ ගම මැද්දට. මේ වෙලාවේ හීරෝ කට්ටියට ඒ ගැන පැහැදිලි කරනවා. කොහොම නමුත් නම්බර් 15 හීරෝත් එක්ක රණ්ඩු වෙන්න වගේ තමයි මේ වෙලාවේ යන්නේ. ඔහු මේ වෙලාවේ හීරෝගේ අඳුරු සිදුවීම ගැන කියලා ආයෙත් ඒ පරණ මතකය අවදි කරනවා. මේත් එක්කම ගොඩක් තරහා ගියපු හීරෝ නම්බර් 15 ගේ බෙල්ලෙන් අල්ලගෙන කියන්නේ එදා වුණු ඇත්තම කතාව. ඇත්තටම හීරෝට එදා තමන්ගේ මල්ලිව කඳවුර ගාවට අරගෙන යන්න බැරි වෙලා තියෙනවා. එයාට රෝහලේදී සිහියේ එද්දින් ළඟ තිබුණු ලී පෙට්ටියක මල්ලිගේ මියගිය සිරුර තමයි හම්බ වෙලා තියෙන්නේ. ඒ වගේම ඔහු කියන්නේ තමන්ගේ අඳුරුම දවසක රජෙන් එයාට ලැබුණේ රිදී තරුවක් බව. ඔන්න ඔය සිද්ධිය වෙන අතරතුරේ මේ කට්ටිය දකිනවා සායන් ඇතුළු කට්ටිය ආපු සන්නද්ධ හමුදා රථයක්. ඒත් එක්කම කට්ටියගේම උදව්වෙන් මේ රථය හදාගන්න හීරෝට පුළුවන් වෙනවා. දැන් ඉතින් රථය ඇතුළේ තිබුණු මාලිමාව කැරකෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම අර රොබෝ කඩා වදින්නේ මෙයාලා ඉන්න තැනට. මේ වෙලාවේ නම්බර් 15 රථයෙන් බැහැලා උණ්ඩ පෙට්ටියක් ගේන්න කියලා නැවත දුවනවා. හැබැයි නම්බර් 15ටත් වෙන්නේ උණ්ඩ පෙට්ටිය රථයට විසි කරලා අර රොබෝ අතින්ම මැරුම් කන්න. මේත් එක්කම නම්බර් 44 රථය ඉදිරියට පදවනවා. කොහොමෙන් කොහොම හරි කට්ටිය රථයේ තිබ්බ වෙපන් වලින් රොබෝට ප්‍රහාර එල්ල කරන නමුත් ලොකු හානියක් නම් මේ රොබෝට වෙන්නේ නැහැ. හැබැයි රොබෝත් එක දිගට රථයට ප්‍රහාර එල්ල කරත් රථය සන්නත් දෙකක් හින්දා ප්‍රහාරවලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩක් වැඩි. අවසානයේ කට්ටිය හිතුවේ ප්‍රශ්නය ඉවරයි කියලා. ඒත් එක්කම අර රොබෝ ප්‍රදේශයටම එල්ල කරන්නේ ග්‍රැනේඩ් ප්‍රහාර මාලාවක්. මේ වෙලාවේ කරන්න දෙයක් නැති තැන නම්බර් 44 රථය පදවන්නේ පල්ලමක් දිගේ. අවසානයේ රථය පහළට ආපුවම කට්ටිය හිතන්නේ බේරුණා කියලා. මේත් එක්ක කට්ටිය ලොකු හුස්මක් ගන්නවත් එක්කම අර රොබෝ අහසින්දලා ඇවිල්ලා මුළු ශක්තියෙන්ම එල්ල කරන්නේ ලේසර් ප්‍රහාරයක්. අන්නේ ලේසර් ප්‍රහාරයත් එක්ක රථයේ සම්ප්‍රේෂණ පද්ධතිය ඇන හිටිනවා. කොහොම නමුත් ඔවුන් පහර පිට පහර දුන්නත් තප්පර ගානක් ඇතුළත හැමෝටම වෙන්නේ බරපතල තුවාල විතරයි. රොබෝගේ දෙවනි ලේසර් ප්‍රහාරයත් එක්කම රථයේ පිටුපස කොටස සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. අන්නේ කම්පනයත් එක්ක නම්බර් 7 විසි වෙන්නේ රථයෙන් එළියට. ඔන්න ඔය වෙලාවේ රථය කෙලින්ම ගිහිල්ලා වදින්නේ විශාල ගලක. ආය ඒ වෙලාවෙත් හීරෝට පෙනෙන්නේ අර අඳුරු සිදුවීම. ඔන්න ඒත් එක්කම එයා හැරෙන්නේ ගැස්සිලා. පේන විදියට මේ වෙලාවේ මුළු ටීම් එකම විනාශ වෙලා ඉවරයි. ඒත් එක්කම හීරෝ ආයෙත් තනි වෙනවා. එයාට මේ වෙලාවේ දරාගන්න බැරි දුකක් එක්ක දැනෙන්නේ තනිකමක්. හැබැයි කලින් එයා කන්දට එල්ල කරපු මෝටාර් ප්‍රහාරයක් හින්දා රොබෝත් කන්දට යට වෙලා තමයි ඉන්නේ. තප්පර කීපකින් අපිට පේනවා තවත් රොබෝ කෙනෙක් අභ්‍යවකාශයට යවන්නේ තවත් සංඥාවක් වගේ දෙයක්. මේ වෙලාවේ හීරෝත් ඒක දකිනවා. වාට මතකද නම්බර් 7ව? අන්න එයා අර වෙලාවේ රථයෙන් විසි වුණානේ. වටපිට බලමින් හිටපු හීරෝට මේ වෙලාවේ නම්බර් 7ව හම්බෙනවා. වාසනාවකට වගේ ඔහු තාමත් පණ පිටින්. ඒත් නම්බර් 7 තුවාල වෙලා හින්දා ඇවිදින්න නම් බෑ. හැබැයි ඊළඟට වෙන දේ දැක්කාම ඔයාලට වචන පවා අමතක වෙනවා. මොකද නිමේෂයකින් අර රොබෝ ලේසර් ආලෝකයෙන් සුන්බුන් පරීක්ෂා කරනවා. ඊළඟ මොහොතේ රොබෝ හිමිහිට බහින්නේ අර කන්දෙන් පල්ලෙහාට. ඉතින් මේ වුණ සිදුවීම හීරෝ දකිනවා. දැන් ඉතින් ආයෙත් පරණ කතාවම තමයි. මොකද ඔහු ඉක්මනින් නම්බර් 7වත් ඇදගෙන පුළුවන් තරම් වේගෙන් දුවන්නේ අනතුරෙන් බේරෙන්න කියලා හිතාගෙන. ඉතින් ටික වෙලාවකට පස්සේ එයා වනාන්තරයට ඇතුළු වෙන්නේ දැනට බේරුණා කියලා සතුටෙන්. කොහොම නමුත් වැස්සත් එක්ක එයාට මේ ගමන ගොඩක් අමාරු වෙනවා. ඒත් එක්කම මඩේ ලිස්සා වැටෙන එයා පොළොවට අතින් ගහන්නේ ලොකු තරහකින් සහ කලකිරීමකින්. ඔන්න මේ වෙලාවේ හීරෝගේ අතේ තියෙන ඔරලෝසුවෙන් සංඥාවක් එනවා. පේන විදිහට මෙහෙයුම අවසන් කරන්න තිබුණු වෙලාවත් ඉවරයි. මේ වෙලාවේ ගොඩක් නිශ්ශබ්ද වෙලා හිටපු නම්බර් 7 හීරෝට කියන්නේ පරණ කතාවක්. ඔහු කියන විදිහට හීරෝගේ මල්ලි සහ එයා එකම ඇකඩමිය තමයි ඉඳලා තියෙන්නේ. මතකනේ හීරෝගේ අතේ තියෙන ටැටූ එක? නම්බර් 7 මේ වෙලාවේ කියන්නේ ඒ ටැටූ එකේ ඇත්තම තේරුම. ඇත්තට මේකේ තියෙන්නේ DFQ. ඒ කියන්නේ මොන දේ වුණත් අතහරින්න එපා කියන එක. හැබැයි නම්බර් 7 කියපු දේත් එක්කම
හීරෝට තේරෙනවා එයාගේ මල්ලි සහ නම්බර් 7 කියන්නේ හොඳම යාළුවෝ බව. අවසානෙට නම්බර් 7 කියන්නේ ඔයාගේ මල්ලි රේන්ජර් කෙනෙක් වෙන්න හීන දැකපු නියම මිනිහෙක් කියලා. හැබැයි මේ අයට ඒ ගැන කතා කරන්නවත් වැඩි වෙලාවක් ලැබෙන්නේ නැහැ. අර නිල් පාට ආලෝකය ආයෙත් මතුවෙනවා. මේ පාර ඒ රොබෝ මුළු නිම්නයම පරීක්ෂා කරන්නේ එකපාරම. මේ අය පණ පිටින් ඉන්නේ කියලා මේ රොබෝ දන්නවා. ඔවුන් මරා දානකම් ඒක නතර වෙන්නෙත් නෑ. නමුත් සතුරා ලං වෙද්දි හීරෝ දකිනවා රොබෝට යම් හානියක් වෙලා කියලා. මොකද මේ වෙලාවේ රොබෝ ගොඩක් රත් වෙලා ඉන්නේ. ඒ හින්දා රත්තුණු වාතය පිට කරන කොටස් විවෘත වෙලා. ඒ කියන්නේ ඒ තැන ආවරණය වෙන්න සන්නායකයක් නෑ. ඉතින් ඒත් එක්කම හීරෝට මතක් වෙන්නේ අතීත සිදුවීමක්. මොකද තාපගතික විද්‍යාවේ තියෙන ශක්ති සංස්ථිති නියමයෙන් කියවෙන්නේ ශක්තිය මැවිය හෝ නැසිය නොහැකි කියලා. ඉතින් හීරෝට මේ වෙලාවේ තේරෙනවා මේ රොබෝගේ වාතය පිට වෙන සිදුරු වැහුවොත් පීඩනය වැඩි වෙලා රොබෝ විනාශ වෙන බව. මෙන්න මේ හේතුවත් එක්ක සටනේදී සතුරාගේ එකම දුර්වලකම් පාවිච්චි කරන්න ඔහුට පුළුවන්. නමුත් නම්බර් 7 ගේ කකුල කැඩිලා හින්දා හීරෝට සිද්ධ වෙනවා මේක තනියම කරන්න. මේ වෙලාවේ හීරෝ යන්නේ අතහැරලා දාපු පතල පැත්තට. ඔයාලට මතකද මෙයාලා ගුවන් යානයේ උඩින් යද්දී ගුවන් නියමුවා කීව පතල ගැන. දැන් ඉතින් හීරෝගේ අවසාන බලාපොරොත්තුව වෙන්නේ මෙතනින් වෙඩි බෙහෙත් ටිකක් හොයාගන්න එක. ඒ අතරතුරේ එයා දකිනවා එතන ගොඩක් ඩයිනමයිට් තියෙන විදිය. මේත් එක්කම ඔහුට හම්බෙනවා යාන්ත්‍රික උපකරණ සහ සංඥා තුවක්කු කීපයක්. එයා මේ වෙලාවේ ස්විච් එකක් දාලා මුළු පතලම ආලෝකමත් කරනවා. නම්බර් 7 නම් මේ වෙලාවේ උපරිම නිශ්ශබ්දව තමයි ඉන්නේ. හැබැයි අර රොබෝ නම්බර් 7 දැකලා එනවා ඒ පැත්තට. ඔන්න ඒක හින්දා හීරෝ සංඥා වෙඩිල්ලක් තියලා රොබෝගේ අවධානය වෙනස් කරනවා. මේක හින්දා නම්බර් 7 ගේ ජීවිතේ බේරෙන්නේ 99න් වගේ. ඔය සිදුවීමත් එක්ක අර රොබෝ එන්නේ පතල මැදට. එයා තමන්ගේ නිල් පාට ස්කෑන් එකෙන් වටේ පරීක්ෂා කරත් තමන්ගේ කකුලේ යට තියෙන ඩයිනමයිට් තොග එයාට පේන්නේ නැහැ. ඔන්න ඔය වෙලාවේ මේකෙන් උපරිම වාසිය ගන්න හීරෝ ඩෙටනේටර් එක ක්‍රියාත්මක කරනවා. ඒක හින්දා මෙතන වෙන්නේ විශාල පිපිරීමක්. ඒත් එක්කම රොබෝ වැටෙන්නේ විශාල වලක් වගේ දෙයකට. ක්ෂණිකවම ක්‍රියාත්මක වුණ හීරෝ ලොකු බුල්ඩෝසරයකින් අර රොබෝට පහර දෙනවා. රොබෝව ගල් අඟුරු දාන තැනකට තල්ලු කරපු හීරෝ රොබෝගේ විවෘත වෙලා තියෙන කොටසට ගල් අඟුරු පුරවනවා. කොහොම නමුත් රොබෝ තමන්ගේ එන්ජිම ක්‍රියාත්මක කරලා එතනින් බේරෙන්න හැදුවත් ඒක සාර්ථක වෙන්නෙත් නෑ. මේ පාරනම් ගල් අඟුරු පිරීලා තියෙන්නේ රොබෝගේ සිදුරු වලට. මෙන්න මේක හින්දා බුල්ඩෝසරෙත් එක්කම රොබෝ දැන් පුපුරන්න ආසන්න වෙලා තියෙන්නේ. ඒක පුපුරන්න කලින් හීරෝ බුල්ඩෝසරෙන් පයින්නේ බිමට. ඒත් හීරෝට හිතන්නවත් නොදී අර රොබෝ තමන් ළඟ තියෙන හැම ආයුධයක්ම එකපාර නිදහස් කරනවා. මේ හේතුව හින්දා මුළු පතලම අලු වෙන්නේ භයානක විදියට. ඔන්න ඔය සිදුවීමෙන් පස්සේ පෙන්වන්නේ පහවදා උදේ වෙන සිදුවීමක්. ඇත්තටම අර පිපිරීමෙන් පස්සේ හීරෝ බේරිලා තියෙනවා. ඒක හින්දා එයාට තව අවස්ථාවක් ලැබිලා තියෙනවා තමන්ගේ සහෝදරයෙක්ව බේරගන්න. මේ පාර එයා ඒක සාර්ථකව කරනවා. එයා රේන්ජර්ස්ලාගේ අවසාන සීමාව පහු කරන්නේ නම්බර් 7 වත් කරේ තියාගෙන. අවසානයේ තමන්ගේ මල්ලි හීන දැකපු ඒ රේන්ජර් ලාංඡනය හීරෝට හම්බ වෙනවා. මේ වෙලාවේ සාජන් මේජර් ෂෙරිඩන් ඔහුගේ රේන්ජර් ලාංඡනය ගලවලා අලවන්නේ හීරෝගේ දකුණු අතේ. තමන්ගේ මල්ලිට වුණ පොරොන්දුව මල්ලි නැතුව හෝ මේ වෙලාවේ හීරෝ ඉටු කරනවා. හැබැයි පොඩ්ඩක් ඉන්න. කතාව එතනින් ඉවර වෙන්නේ නෑ. දැන් තමයි හොඳම ටික පටන් ගන්නේ. ඔන්න ඔය වෙලාවේ ෂොපර් එකකින් අරන් එන්නේ අර විනාශ වුණ රොබෝගේ සුන්බුන්. මේ වෙලාවේ ෂෙරිඩන් හීරෝට කියන්නේ තවත් නරක ආරංචියක්. ඔහු කියන විදිහට අර ග්‍රාහකය කොටස් කීපයකට කැඩිලාලු. ඒ වගේම මේ රොබෝලා ලෝකේ පුරාම පැතිරිලා. මේක නිකන් ආක්‍රමණයක් නොවන බවත් ගෝලීය විහිදුණු ආක්‍රමණයක් බවත් ටීවී එකෙන් හීරෝ දකිනවා. දැන් මුළු ලෝකයම තමන්ගේ සීමා මායිම් අමතක කරලා ඔවුන්ට වැදගත් වෙන්නේ ජීවත් වෙන එක විතරයි. මෙන්න මේ වෙලාවේ තවත් රොබෝලා පෘථුවියට එනවා කියලා චන්ද්‍රිකා මගින් තහවුරු වෙනවා. හීරෝ ආයෙත් සටන් කරන්න අකමැති ඇති කියලා ෂෙරිඩන් දැනගෙන හිටියත් ඔහු එක සත්‍යයක් නම් දන්නවා. ඒ තමයි සාමාන්‍ය ආයුධයක්වත් නැතුව මේ රොබෝව පරාජය කරපු එකම මිනිසයා හීරෝ කියලා. එයාගේ දැනුම දැන් ලෝකේ පැවැත්මට ගොඩක් අවශ්‍යයි. තමන්ගේ ඇඟ පුරාම තුවාල තිබුණත් හීරෝ ආය වතාවක් සැබෑ රේන්ජර් ආයුධ වලින් සන්නද්ධ වෙනවා. මේ පාර එයා කෙලින්ම යන්නේ යුද පිටියට. ඒත් මේක පරීක්ෂණයක්වත් පදක්කමක්වත් දිනාගන්න යන ගමනක් නෙවෙයි. දැන් ඔහුගේ අරමුණ වෙන්නේ මුළු මනුෂ්‍ය සංහතියම වඳ වී යාමෙන් බේරගන්න එක. තමන්ගේ මල්ලිගේ හීන වෙනුවෙන් සටන් කරපු අපේ හීරෝට දැන් මුළු ලෝකෙම බේරගන්න වෙලා. ඇත්තටම මේක මනුෂ්‍යත්වයේ ආරම්භයක්ද නැත්නම් අවසානයද? ඔයාලා මොකද හිතන්නේ? පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ ප්‍රෝ සිනමා YouTube channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. මේ වගේ සුපිරි මූවි එකකින් හම්බෙන තුරු සියලු දෙනාටම සුබ දවසක් වේවා.